හලෝ යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ මගේ ළඟ තියෙන එක එයාර් රයිෆල් එකක් ගැන. මේ තියෙන්නේ අපි එයාර් රයිෆල් ෂූටින් වලට ගන්න ටාගට් ෂූටින් පේපර් එකක්. ඔයගොල්ලන්ට දැක්ක ගමන් පේනවා සාමාන්‍යයෙන් මේවා තමයි ටාගට් ෂූටින් පේපර්ස් කියන්නේ. මේකත් කොහේ හරි හරියට රඳවලා තියලා තමයි අපි මේකට එයිම් එක ගන්නෙ. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ එයාර් රයිෆල්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. එක එක වර්ග තියෙනවා එක එක බ්‍රෑන්ඩ් වලින්. ඉතින් සහ ඒවා තව ස්පෙસિෆිකේෂන්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම වීඩියෝ එකක් ඕන නම් සම්පූර්ණ ෆුල් ඩීටේල් වීඩියෝ එකක් ඕන නම් ඔයගොල්ලෝ කියන්න. මම අද කරන්නේ සාමාන්‍ය පොඩි ෂෝට් වීඩියෝ එකක්. එතකොට සාමාන්‍යයෙන් එයාර් රයිෆල් එකක් ළඟ තියෙනවා නම් එයාර් රයිෆල් එකක් කවුරු හරි පාවිච්චි කරනවා නම් එයාර් රයිෆල් එකක් පාවිච්චි කරන්න මෙන්න මේ අදාළ ඩොකියුමන්ට්ස් ළඟ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක පර්චේස් කරපු ඒ අදාළ ෂොප් එකෙන් දෙන ඒගොල්ලන්ට තියෙන සේල්ස් රිසිප්ට් එක. ඊට පස්සේ ඒකට අදාළ වෙනම එයාර් රයිෆල් එක ඩොකියුමන්ට් එකක් තියෙනවා. මේ වගේ ඔරිජිනල් සීල් කරපු ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනේ. මම නම් කිසිම විකුණන්න අදහසක් නැති නිසා මම මේවා මේ ලැමිනේට් කරලා තියෙන්නේ. අපි බලමු එයාර් රයිෆල් එක මගේ ළඟ තියෙන එයාර් රයිෆල් එකක් තමයි මේ තියෙන්නේ. මේක හඩ්සන් එයාර් රයිෆල් එකක්. හඩ්සන් 1000S ස්ට්‍රයිකර් කියන එයාර් රයිෆල් බ්‍රෑන්ඩ් එක. එතකොට මේකේ තියෙනවා ෆ්‍රන්ට් සයිට් එකක්. මෙතන ෆ්‍රන්ට් සයිට් එකක් තියෙනවා. මෙතන තියෙනවා රියර් සයිට් එකක්. ඊට පස්සේ ඇඩ්ජස්ටර්ස් තියෙනවා. ඊට පස්සේ මේකේ සින්තටික් එයාර් රයිෆල් එකක්. මේක වුඩන් එයාර් රයිෆල් එකක් නෙවෙයි, මේක සින්තටික් එකක්. එතකොට මේක FPS එක 1000 සහ මේක .177 කැලිබර් එකක් තියෙන්නේ. මේක තුර්කී හදපු ටර්කිෂ් එයාර් රයිෆල් එකක්. ලංකාවේ දැන් මං හිතන්නේ මේක ගන්නවා නම් ලක්ෂ 1මාරකට වැඩි මේ ගන්න එක එයාර් රයිෆල් එක. එතකොට එයාර් රයිෆල් එකක් කියන්නේ මේක බටේ ඇතුළ ස්පයිරල් විදිහට තමයි කපලා තියෙන්නේ. ඉතින් ඒකයි මේක රයිෆල් එකක් කියලා කියන්නේ. මේක බ්‍රේක් බැරල් රයිෆල් එකක්. මේ බටේ ඉස්සරහට නමලා තමයි අපිට පෙලට් එක දාන්න පුළුවන්. අපි මේකට යූස් කරන බුලට් එකට අපි කියනවා පෙලට් එකක් කියලා. ඒවා එක එක මෙටල් වලින් හදලා තියෙන ඒවා වෙන්න පුළුවන්. එතකොට මේක බට් එකත් සින්තටික් එකක්. මේවා තියෙනවා තව වුඩන් බට් තියෙන ඒවා. මේකේ සේෆ්ටි ෆීචර් එකක් තියෙනවා. සේෆ්ටි එක තියෙනවා ඔටෝමැටිකලි ඔන් වෙනවා. අපි පෙලට් එකක් දාපු ගමන් අපි ඒක ඕෆ් කරලා තමයි ෆයර් කරන්න ඕනේ. සහ නෝම විදිහට කොකා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පෙලට්. මේ මගේ අතේ තියෙන එක පෙලට් එකක්. මේක 177 සයිස් එකේ පෙලට් එකක්. අතට මේක නම් ගැමෝ බ්‍රෑන්ඩ් එකේ පොයින්ට් හෙඩ් මැග්නම් පොයින්ට් හෙඩ් එකක්. එතකොට මේකේ තව එක එක වර්ග තියෙනවා. ඩෝම් හෙඩ් තියෙනවා, ස්ලග්ස් තියෙනවා. වගේ වර්ග කිහිපයක්ම තියෙනවා. මේකේ පෙලට් තියෙනවා 250ක්. මේක සාමාන්‍ය රුපියල් 3000ක් 3500ක් විතර වගේ වෙනවා. ෆ්ලැට් හෙඩ් පෙලට්ස් තියෙනවා. ඒවා එක එක ගණන්. සාමාන්‍ය ස්ලග්ස් එහෙම රුපියල් 5000ක් විතර යනවා 250 පැක් එකක්. අපි පෙලට් එකක් ලෝඩ් කරන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම හේතු කරගෙන මෙතන ඉස්සරහට ගහලා පිටිපස්සෙන් නමන්න ඕනේ. ඊට පස්සේ පෙලට් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට ඉස්සාල නමන්න. ඒකට සාමාන්‍ය ෂූට් එකක් කරගෙන ඊට පස්සේ මේ මෙතන ඕගලන්ට පේනවා ඇති. මෙතන තියෙනවා මේකේ ගන් එකට අදාළව තියෙන නම්බර් එකක්. ඒක එම්බෝස් කරලා තමයි තියෙන්නේ මේකේ මේ මෙටල් එකේම. ඊට පස්සේ හදපු රට කොහෙද මේකට යූස් කරන්න ඕනේ පැලට් ටයිස් එක මොකක්ද? මේ බැරල් එකට හරියන සයිස් එකක් තියෙනවා .177. ඒ වගේ අපි මේවා අතර මේ රියර් සයිට් එක ඊට පස්සේ ෆ්‍රන්ට් සයිට් එක මේ හැම එකක්ම ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. අපිට ෆ්‍රන්ට් සයිට් එක නම් මේක ඇඩ්ජස්ට් කරන්න බෑ. හැබැයි රියර් සයිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වීල්ස් දෙකක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ දෙක අපි ඇඩ්ජස්ට් කරලා තමයි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන සේෆ්ටි එක තියෙනවා. අපිට මෙතන රේල් එකක් තියෙනවා. ස්කෝප් රේල් එක. ස්කෝප් එකක් අපි පිටින් වෙනම හයි කරගන්න ඕනේ. ස්කෝප් එක මෙන්න මෙතෙන්ට හයි කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් මේ එයාර් රයිෆල් එක අපිට කියන්න තියෙන බේසික්ම දේවල් ටික.